හොඳයි. පාඩම් කරද්දී නේ කම්මැලිකම අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම A level ළමයිට O level ළමයිට ඒ වගේම ඉගෙන ගන්න ඕනම ළමයෙක්ට සහ ළමයි අත ඇරියත් ලංකාවේ ලෝකේ සියලු දෙනාට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි වැඩක් කරන්න පටන් ගන්න තියෙන කම්මැලිකම උනන්දුව නැතිකම පොඩක් එන්නේ නෑ වැඩේ කරන්න හිතට අන්නේ ගතිය. එයි මෙහෙම දෙයක් අපිට හිතෙන්නේ. ඒකට හේතුව මොකක්ද? ඒ හේතුව දැනගෙන කොහොමද ඒක මැඩපවත්වගෙන අර මොනතරම් කම්මැලි වුණත් මොනතරම් එපා වුණත් එඳෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක වුණත් වැඩේ කරන්න පටන් අරන් කොහොමද වැඩේ අකණ්ඩව කරගෙන යන්නේ? ඒ ගැන තමයි මේ වීඩියෝ එක තියෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු ඇයි අපිට වැඩක් කරන්න හිතෙන්නේ නැත්තේ. මේකට හේතුව තමයි අපි පරිණාමයේ වීගෙන එද්දී අවුරුදු ගාණක් තිස්සේ අපේ මොලේ තියෙන ලිම්බික් පද්ධතිය කියලා විශේෂ පද්ධතියක්. ඒ ලිම්බික් පද්ධතියට අපේ හයිපොතැලමස්, හිපෝකැම්පස් වගේ මේ හෝමෝන යාන්ත්‍රණත් එක්ක සම්බන්ධ වෙන විවිධ ව්‍යුහ ඇතුළත් වෙනවා. මොකක්ද මේ ලිම්බික් පද්ධතිය කරන්නේ? මේ ලිම්බික් පද්ධතිය තමයි අපේ මේ සරලවම ජීවය පවත්වා ගන්න අර මනුස්සයෙක්ව කම්ෆර්ට් කරන එක, කාලා බීලා ඇඳලා කරලා ඔන්න ඔය ගතිය තියාගන්නේ මෙන්න මේ ලිම්බික් පද්ධතිය මගින්. ලිම්බික් පද්ධතිය ඕන කරන්නේ නැහැ මනුස්සයා මැරීගෙන වැඩ කරලා විභාග ලකුණු ගන්න එක, එහෙම නැත්නම් තරංග විභාග වලට පන්ති යන එක, එහෙම නැත්නම් අර පුදුමාකාර විදියට උත්සාහ ගන්න එක, උදේ පාන්දර නැගිටින එක, එලාම් එකට, ඒ වගේ දේවල් මේ ලිම්බික් පද්ධතියට දාලා නැහැ. එයාට ඕනේ මනුස්සයා කම්ෆර්ට් සෝන් එකේ ඇගේ නෝමල් වැඩ ටික යන්න ඕනේ, වෙලාවට කැම ටික කන්න ඕනේ, ඒ ප්‍රජනන ක්‍රියාවලිය, බහිස්ත්‍රාවී ක්‍රියාවලිය ඒ ටික වෙලා ඒ පුද්ගලයාගේ ජීවය අර බොහොම කම්ෆර්ට් විදියට ජීවිතේ පවත්වාගෙන යන එක තමයි මෙන්න මේ කියන ලිම්බික් පද්ධතිය කරන්නේ. ඒතර මොකක්ද අපේ මේ තියෙන ලිම්බික් පද්ධතිය? ඇත්තටම මේ ලිම්බික් පද්ධතිය හින්දා තමයි ඔයාලට මේ කම්මැලිකම, කම්ෆර්ට් සෝන් එක ඒ දේවල් එන්නේ. ඒකයි ඔයාලට උදේ නැගිට ගමන් වැඩක් කරන්න එකපාර හිත හැදෙන්නේ නැත්තේ. ඒ වගේම ගොඩක් වෙලා කම්මැලිකම ඉන්නේ, ස්ට්‍රෙස් එකක් ආපු ගමන් සෝෂල් මීඩියා වලට යන්නේ, ස්ට්‍රෙස් එක නැති කරගන්න වෙන මොනවා හරි කරන්නේ, වැඩේ කරන්න නැතුව ස්ට්‍රෙස් එකෙන් පැනලා යන්නේ. සරලවම තියෙන වර්ක් ලෝඩ් එක දරා ගන්න බැරුව ඔයා කරන සියලු දේවල් මෙන්න මේ ලිම්බික් පද්ධතිය ක්‍රියාකාරීත්වයට අයිති. රස කෑම එකක් කන එක පවා ලිම්බික් පද්ධතිය ක්‍රියාකාරීත්වයක් වෙන්න පුළුවන් ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන් එකකදී. ඔයා ස්ට්‍රෙස් එක මගහැරලා ඒ වගේ තැනකට යනවා නම්. ඒතර මොකක්ද මේ වැඩේ මගහැරවා ගන්න අපි මේ ලිම්බික් පද්ධතිය අපි හේතුව දන්නවා. අපිට කම්මැලිකම එන්න, වැඩක් කරන්න හිතෙන්නේ නැති වෙන්න, අර උදේ පාන්දර නැගිටින්න නැති වෙන්න හේතුව දන්නවනේ. කොහොමද මැඩපවත්ව ගන්න? අපි ගත්තට පස්සේ පරිණාමික වෙන ලිම්බික් පද්ධතිය වගේම තමයි අපේ මොලේ තියෙන ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා ප්‍රදේශයක්. මේ ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් තමයි මිනිස්සෙක් දියුණුව කරා යන්න, අලුතෙන් දෙයක් ගොඩනගන්න, මොකක් හරි දෙයක් ප්ලෑන් කරන්න, එහෙම නැත්නම් මොකක් හරි ශ්‍රේෂ්ඨයක් ඔස්සේ ඉදිරියට යන්න විධිමත්ව ස්ට්‍රෙස් එක දරාගෙන ක්‍රමානුකූල වැඩපිළිවෙලකට මහන්සි ගන්න. ඒ වැඩපිළිවෙල ඔස්සේ අඛණ්ඩව යන අර වගේ සංකීර්ණ වැඩ ටිකක් කරන්නේ අපේ මෙන්න මේ කියන ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන්. සරලවම මිනිස්සෙක්ගේ ඩිසිෂන්ස් ගන්න තියෙන හැකියාව, තීරණයේ තියෙන නිර්වද්‍යතාවය, වැඩක් කරන්න හිතෙන්නේ නැත්නම් ටක් ගාලා ෂිෆ්ට් වෙලා ඒ ඉමෝෂන් එකෙන් ෂිෆ්ට් වෙලා වැඩේට කරන්න නැතින හැකියාව. ඔන්න ඔය දේවල් අයාමනය කරන අපේ ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. ඒතර කෙනෙක්ගේ ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක මොනතරම් ප්‍රබලද කියන එකත් එක්ක එයාගේ ඇත්තටම academic performance, emotion regulation හැකියාව කොටක් දේවල් වැඩි වෙනවා. එතකොට අපි දැන් බලන්න ඕනේ මේ දැන් අපි දන්නවා මේ වැඩක් කරන්න නම්, ලකුණු ගන්න නම්, කම්මැලිකම නැති කරගන්න නම් මොකක්ද අපි දියුණු කරගන්න ඕනේ? ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස්. දැන් අපිට එහෙම කරන්න බැරි වෙන්නේ හේතුව අපේ ලිම්බික් පද්ධතිය. අපි පොඩ්ඩක් try කරන්න ඕනේ මේ දෙක රෙගියුලේට් කරලා වැඩ කරන්න. ඇත්ත කතාව අවුරුදු 20 24 ළමයිගේ ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන එක තාම වර්ධනය වෙන ගමන් තියෙනවා. ඒකයි තාමත් ඉමෝෂන්ස් වලට යන්නේ, ෆීලිංග්ස් වලට යන නම් ඩිසිෂන් එකක් ගන්න තියෙන හැකියාවේ විවිධ ප්‍රශ්න එන්නේ ගොඩක් වෙලාවට ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක තාමත් වර්ධනය වෙමින් පවතින අවධියක තනින්ද විභාගي කරන ළමයි. එතකොට දැන් ওই ප්‍රශ්නෙට අපි බලන්න ඕනේ පොඩි උත්තරයක් හොයාගන්න. ලිම්බික් පද්ධතියන කම්මැලිකම එනවා, කෑම කන්න හිතෙනවා, වැඩේ කරන්න හිතෙන්නේ නැහැ, ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන්ස් පැනලා යනවා කියලා අපිට වැඩේ මගහරින්න බෑනේ. අපි උත්සාහ කරන්න ඕනේ වැඩේ පොර රෙගියුලේට් කරලා මැච් එකක් ගහගන්න අපි එක්සෑම් එක ඇතුලේ. ඉතින් මේකට අද අපි ට්‍රික් 3ක් කතා කරනවා. පළවෙනි ට්‍රික් එක මේක විද්‍යාඥයෙක් හොයාගන්නේ. එයා කියන්නේ මොකක්ද? ඔයා වැඩකට යන්න කලින් ඔයා කැමතිම දෙයක්. අපි උදාහරණයක් විදිහට හිතමු. හොඳට සීනි දාව කිරි කෝපි එකක්. ඔයා බොන්න හරි ආසයි. ඒක බොන එක රෙස්ට්‍රික්ට් කරන්න, සීමා කරන්න වැඩ කරන වෙලාවට විතරක්. ඒ කියන්නේ වැඩ නොකරන කිසිදු වෙලාවක කාට ඒක බොන්න තහනම්. ඒතර මොකක්ද කරන්නේ? ඔයා පොඩි ඩෝපමයින් ෂොක් එකක් දෙනවා වැඩේ කරන වෙලාවේ. අර වැඩේ කරන්න පොඩි ආසාවක් එන්න මොලේට. මොකද මොලේ දන්නවා දැන් රයිට් මම වැඩේ කළොත් මට රසම රස කිරි කෝපි එකක් බොන්න පුළුවන්.
අන්න ඒ වගේ ඔයාට පොඩි රිවෝඩ් එකක් ලැබෙන දෙයක් ඒ වැඩෙත් එක්ක තියාගන්න. සරල උදාහරණකින් ඉවර මම හිතනවා උදාහරණයක් විදියට බයොලොජි එසේ ලියනවා කියලා. බයොලොජි එසේ ලියනවා නම් ඔයාලට කිරි කෝපි එකක් බොන්න පුළුවන්. ඒ වගේ වැඩක්. අර ඔයාට පොඩි රිවෝඩ් එකක් තියාගන්න වැඩක් කරන අතරතුරේ. ඒ වගේ මේක වෙන කිසිදු වෙලාවක නොගන්න ඩිසිප්ලින් එක හදාගන්න. ඒ වැඩෙත් එක්ක ඔයාට වැඩේ කරන්න පොඩි කික් එකක් එනවා කියලා ලෝක විද්‍යාඥයෝ කියනවා. දෙවෙනි එක. මේකට කියන්නේ if then. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට හිතමු අපි හෙට වැඩ කරනවා. දැන් මම දාගෙන ඉන්න මම හෙට බයෝ රචනා පාඩම් කරනවා. එහෙම නෙමෙයි. if හෙට උදේ 6 වුණාම then මම ගන්නවා දෙවනි පාඩමේ ප්‍රභා සංශ්ලේෂණයේ කැල්වින් චක්‍රයසේ. අරගෙන මම ඒක පෙරලනවා. අන්න එහෙම ප්ලෑන් කරන්න කියනවා. නිකම්ම හෙට වැඩ කරනවා වගේ ලොලුවට දාගන්නේ නැතුව හෙට මේ වෙලාව ආවම හවසට උදේ 6 වුණාම මම මේ පාඩමේ මේ පිටුව පෙරලනවා කියලා ඒක හරියටම if then කියලා රෙස්ට්‍රික්ට් කරලා ටාගට් කරලා වැඩේ ප්ලෑන් කරන්න කියනවා. ඒකත් එක්ක වඩ ඒ වැඩේ වෙන්න පටන් ගන්නවා කොහොම හරිනේ. නිකන් කැල්වින් චක්‍රය මොකක් හරි නේ කිසිම කික් එකක් කරන්නේ අඩුවම පොත හරි පෙරලන්න ගන්නවා. ඒකත් එක්ක වඩ වැඩෙත් එක්ක පොඩ්ඩක් එකතු වෙන්න හිතලා වැඩේ දිගටම කරගෙන යනවා. ඔක විද්‍යාඥයෝ කියන දෙවෙනි ක්‍රමය. මොකක්ද තුන්වෙනි ක්‍රමය? මේක ගොඩක්ම ප්‍රායෝගික ක්‍රමයක්. මමත් පෞද්ගලිකව භාවිතා කරන එක. අපි හිතමු ඔයාලට හෙට දිනනවා මේ. අපි හිතමු හෙට දිනනවට බයොලොජි පේපර් එකක් ලියන්න. අපි හිතමු මේ ලියන්න තියෙන්නේ බයොලොජි සෙකන්ඩ් පාර්ට් එක. දැන් පැය 3ක් විතර ලියන්න බෑ. ඔයා ඔළුවට දාගන්න එපා පැය 3 කතාව. ඔයා දාගන්න මම මිනිත්තු 5ක් අරගෙන මේ පේපරේ ලියනවා. හරිද? දවල්ට වැඩේ කරන්න කිසිම කික් එකක් නැහැ. උදේ හැරුණාම මාර කම්මැලි. පා වෙලා තියෙන්නේ කරන්න හිතෙන්නේ නැහැ. ස්ට්‍රෙස් එක ගොඩ ගැහුණු වැඩ. පුදුම ස්ට්‍රෙස් එකක ඉන්නේ කරන්න හිතෙන්නේ දවසම නිදියන්න හිතේ. ඒ වෙලට හිතන්න මෙහෙම. හරි කමක් නැහැ. උදේ 8 වුණාම මම විනාඩි 5ක් අරගෙන ලියලා බලනවා මොනවා හරි. නිකන් එතනින් එහාට විනාඩි 5 ඉවරෙදිත් මට ලියන්න කිසි කික් එකක් නැත්නම් මම වැඩේ නවත්තනවා. අවුලක් නැහැ. හැබැයි මට පුළුවන් නම් මම ලියාගෙන යන්න. ඒක පාඩම් කරන එකකට දාලා මොකක් හරි වැඩකට දාලා ඔයා කරන්න. අපි තුමු ෆිසික්ස් ප්‍රැක්ටිකල් බලන එක කියලා. ඒකට දාලා වුණත් ඔයාලට මේක පාවිච්චි කරන්න බලන්න. විනාඩි 5යි. විනාඩි 5න් පස්සේ බැරි නම් අවුලක් නැහැ අතාරින්න පුළුවන්. හැබැයි විනාඩි 5ක් මම කොහොම හරි මේක කරන්න ඕන. අර පළවෙනි අඩිය තියාගන්න එක තමයි අමාරු. කම්මැලි අර ඇඳෙන් නැගිටලා පුටුවේ වාඩි වෙන එක නතර ඉඳන් අමාරුම දැන් වාඩි වුණාට පස්සේ උත්සාහය දින ළමෙක් නම් අනිවාර්යෙන් එතනින් එහාට කරගෙන යනවා. එහෙනම් අන්න ඒ වැඩේ ඔයා කරන්න. විනාඩි 5ක් මම මේක කරලා බලනවා කියන තැනට එන්න. ඒකත් ඔයාට පොඩ්ඩක් ආස හිතෙන තැනකින් පටන් ගන්න. සිලබස් එක ඔයාට මොනවා හරි ඔයා කැමති පැති ටිකක් ඔයාට පුළුවන් ටිකක් තියෙනවා. අන්න එතනින් පටන් ගන්න. ඒකත් එක්ක වගේ ටාගට් එක ඔළුවේ තියාගන්න. ඒතර විනාඩි 5ට පළවෙනි කික් එකත් එක්ක ගොඩක් වෙලාවට ඔයාට වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා ලෝක විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඉතින් පළවෙනි දේ මේ කාලේන ඉමෝෂනල් ඒ වගේ දේවල් කන්ට්‍රෝල් කරගෙන ඔයාගේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් ඩිසිෂන්ස් අරන් වැඩ කරන් යන්න මේට්‍රික්ස් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් අන්තිම දවස් 40 වුණා. good luck.